සුබ දවසක් වේවා ඔයාලා හැමදෙනාටම. ඉතින් අද වෙනස්ම වෙනස් තෝස් එකක් තමයි ඔයගලන්ට හදන්න කියලා දෙන්නේ. මේකට ඕන වෙන්නේ හාල් පිටි ටිකකුයි පොල් ටිකකුයි පමණයි. ඉතින් හාල් පිටි අපිට කඩෙන් ගන්න හාල් පිටි වලිනුත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම හාල් ටිකක් පෙඟෙන්න දාලා අපිට මේක හදාගන්න ගොඩක් ලේසි. ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා ඔයගලන්ට උදේකට රෑකට ඒ වගේම පොඩි දරුවන්ට ලන්ච් බොක්ස් එකට උනත් දාලා දෙන්න පුළුවන්. ඉතින් මම නම් මේක හැදුවේ අපිට රෑ කෑමට ගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. දැන් බලමු අවශ්‍ය දේවල් මොනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ සුදු හාල් කෝප දෙකක් අරන් තියෙනවා. මේක වතුරේ පෙඟෙන්න දාලා තිබුණා පැය දෙකක් විතර. දැන් මේ පැය දෙකකට පස්සේ හොඳට හාල් ටික පොඩි වෙනවා. දැන් ඒක වැඩිපුර වතුර ටික පෙරලා අරගෙන බ්ලෙන්ඩර් ජාර් එකට දාලා ඒකට එකතු කරනවා ගාගත්ත පොල් කප් එකක්. ඊළඟට වතුර කෝප්ප භාගයකුත් එකතු කරලා දැන් මේක අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ගත්තට පස්සේ මේ වගේ උකු ද්‍රාවණයක් තමයි ඔයගලන්ට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මේක වෙනම භාජනයකට මන් දා ගන්නවා. ඊට පස්සේ මේකට පොල් වතුර මේස හැඳි දෙකක් පමණ දා ගන්නවා. ඒක හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ සීනි තේ හැඳි එකක් දා ගන්නවා. ඒකත් හොඳින් කලවම් කරගන්න. මම පාවිච්චි කරේ දුඹුරු සීනි. ඉතින් මේක හොඳින් සීනි ටික දිය වෙනකල් හොඳට කලවම් කරගන්න. ඉන් පස්සේ අපි පැය 4ක් පමණ මේක පිපෙන්න වහලා තියන්න ඕනේ. ඒක පිපෙන්න තියන අතරේ භාජනයක් අරගෙන තෙල් ස්වල්පයක් දාලා මම මාදුරු ටිකක් එකතු කරගත්තා. ඊළඟට සුදු ලූණු, අමු මිරිස් සහ ලොකු ලූණු ගෙඩි දෙකක් පමණ ලොකුවට කපාගෙන ඒකත් එකතු කරගත්තා. ඉන් පස්සේ ටිකක් කලවම් කරන්න. මේක තෙලෙන් පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න ඕනේ. ඉන් පස්සේ ලුණු ටිකක් එකතු කරන්න රස අනුව. ගොඩක් ලුණු වැඩි කරගන්නත් එපා. දැන් මේක පොඩ්ඩක් තැම්බෙන්න අරින්න. ටිකක් කළු වෙන්නකම් වගේ අපි සාමාන්‍යයෙන් ටෙම්පරාදු කරනකොට එන්නේ ඒ ගතියට ගන්න අවශ්‍ය නැහැ. මේක යන්තම් බැදුනහම ඇති. මේ ටික වෙනම භාජනයකට දාලා පැත්තකින් තියන්න. ඔන්න දැන් පැය 4කට පස්සේ අපේ මිශ්‍රණය හොඳට පිපිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී මම ලුණු ස්වල්පයක් එකතු කරනවා. තේ හැඳි භාගයක් එකතු කරා. ඉන් පස්සේ ඒකත් හොඳින් කලවම් කරන්න. දැන් ඔයගලන්ගේ තෝසේ හදන්න පාවිච්චි කරන තැටියක් හෝ කුමක් හෝ භාජනයක් මේ විදිහට තෙල් ස්වල්පයක් දාලා ලිපේ තියාගන්න. ඒකට අර තෝසේ මිශ්‍රණයෙන් එක හැන්දක් එකමාරක් විතර වගේ දාලා මේ විදිහට මම කලින් හදාගත්ත ලුණු මිශ්‍රණය උඩින් යන්තම් මේක හැන්දක් විතර තවරන්න. ඉන් පස්සේ ගින්දර ටිකක් අඩු කරලා මේ විදිහට වහන්න. දැන් ඔයගලන්ට පේනවා මේ වටේට බුබුලු ඇවිල්ලා තියෙනවා. හොඳට පිපිලා තියෙන නිසායි එහෙම තියෙන්නේ. දැන් ඒක අනිත් පැත්ත හරවලා සාමාන්‍ය තෝස එකක් අපි හදාගන්න ආකාරයට මේක උයා ගන්න. ඉතින් මේකට ඔයගලන්ට කැමති මිශ්‍රණයක් උඩට දාන්න පුළුවන්. තව බිත්තර ඔම්ලට් එකක් හරි ඔම්ලට් එකක් හදන විදියට ඔයගලන්ට ලූණු කරපිංචා අමු මිරිස් ඔක්කොම බිත්තරයකට දාලා ඒක චුට්ටක් හොඳට බීට් කරලා මේ වගේ මිශ්‍රණයෙන් ටිකක් ඒක උඩට දාලා මෙහෙම හදාගන්න පුළුවන්. එතකොට බිත්තර තෝසෙ කියලා අපිට ඒකට නමකුත් දාන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ බිත්තර හරි මොනවා හරි මස් මාළු උනත් ඔයගලන්ට පොඩියට කපලා මේ විදියට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ ටෙම්පරාදු කරගත්ත කැරට් ලීක්ස් එළවලු ටිකක් ඒකත් මේ විදියට දාලා මේ තෝස් එක හදාගත්තා. ඉතින් දැන් මේක කෑම සඳහා මං ගත්තේ කඩල උයපු කරි එකක්. ඉතින් මේ කඩල ව්‍යංජනයත් හරිම රසයි මේකට. ඉතින් චිකන් කරි එකක් මාළු කරි එකක් වගේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේදී.
ඇත්තටම මේක හදලා බලන්න හරිම රසයි ඒ වගේම පහසුයි. ඉතින් මං හිතනවා මේ රෙසිපි එක ඔයාලට වැදගත් වෙයි කියලා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.